හයි හලෝ අද මම මේ වීඩියෝ එක ගේන්නේ O level exam එකට තව මාස 4ක් තියාගෙනත් තාම ඉගෙන ගන්න, තාම පාඩම් කරන්න සහ O level exam එකට තාම මහන්සි වෙන්න හිතලවත් නැති අය වෙනුවෙන්. සමහර විට ඔයා එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ යාළුවා එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒක ඔයාලා කරගන්න ලොකු පිනක්. අපි බලමු ඇයි සමහරු තාමත් O level exam එකට ලෑස්ති වෙලා නැත්තේ කියලා. සමහරු හිතනවා මෙන්න මෙහෙම. O level නෙවෙයි ජීවිතය කියන්නේ. එක්සෑම් ෆේල් වුණාට ජීවිතේ ගොඩ ගියපු අය ඕන තරම් ඉන්නවා. මෙන්න මේ වගේ සමහරු හිතාගෙන ඉන්නවා. එහෙම හිතන අය එක්සෑම් එකට තාමත් මහන්සි වෙන්නේ නැතුව ඔහේ කාලේ නාස්ති කරලා දානවා. ඔයාලා හිතුවේ නැති වුණාට O level exam එකෙන් අපිට ගොඩාක් වාසි ජීවිතේ ලබා ගන්න පුළුවන්. එකක් තමයි ප්‍රධානම දේ ඔයාලා O level fail වෙලා ඔයාලට A level කරන්න බෑ. A level නොකරවාට කැම්පස් යන්නත් බෑ. ඔයාලා O level fail වෙන එකෙන් ඔයාලට ජීවිතේ ඉස්සරහට ලබා ගන්න පුළුවන් අධ්‍යාපන සුසුකම් ගොඩාක් නැති වෙන්න හේතුවක් වෙනවා. සමහර ජොබ් ඉන්ටර්වල් වලට ගියාම ඔයාලගේ O level result එකේ ගණන් වලට අරන් තියෙන පාස් එක ඊගාවට ඉංග්‍රීසි වලට විද්‍යාවට මෙන්න මේවට අරගෙන තියෙන පාස් එක මොකක්ද කියලා සමහර ඉන්ටර්වල් වලදී බලනවා. ඔයාලට හොඳ O level result එකක් ගත්තොත් ඊට පස්සේ ඔයාලට A level නොකරත් O level result එකෙන් එහාට ඕනි තරම් ලංකාවේ ඩිග්‍රීස් කරන්න, ඩිප්ලෝමා කරන්න, ඒ වගේම HND වලට යන්න ලංකාවේ chance එක තියෙනවා. හැබැයි ඔයා O level fail වුණොත් ඔයාට ඒ තැන් වලට යන්න බෑ. අනිත් වැදගත්ම දේ අවුරුදු 11ක පාසල් ජීවිතයේ අවසානයේ ඔයාලා ලියන එක්සෑම් එක තමයි O level කියලා කියන්නේ. A levels වලට යන්න කලින් ඔයාලා O level පාස් වෙලා තිබුණේ නැත්නම් හොඳ රිසල්ට් එකක් අරගෙන තිබුණ නැත්නම් ඔයාලා 6 වසරේ ඉඳන් ඉස්කෝලේ ගියේ වැඩක් තියනවද? ඒ විතරක් නෙමෙයි. චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයාලගේ අම්මා තාත්තා ඔයා වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? එතකොට මේ මිනිස්සු වෙනුවෙන් ඔයා එක්සෑම් එක පාස් වුණේ නැත්නම් එක්සෑම් එකට හොඳ රිසල්ට් එකක් ගත්තේ නැත්නම් ඒ මිනිස්සුන්ට ඔයාලා කරන්නේ සෑහෙන ලොකු අපරාධයක්. O level කාලේ එකටම ඉඳලා O level පාස් වෙලා A level වලට යන ළමයින්ගේ O level fail වෙලා A level නොකර වෙන මොන හරි දෙයකට යොමු වෙන ළමයින්ගේ සෑහෙන වෙනසක් තියෙනවා. ඇත්තටම අපි O level exam එකෙන් පස්සේ ජීවිතේ අඩිය තියන්නේ ලස්සනම කාලෙක. අනිත් දේ ඔයාගේ O level result එක සෑහෙන බලපානවා ඔයාගේ පෞරුෂත්වයට. කොහොමද එහෙම කියන්නේ? ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න. O level results ආවට පස්සේ හැමෝම අහනවා. ඔයා O level හොඳට ලිව්වත්, ඔයා බාගෙට ලියලා ආවත්, ඔයා exam අතහැරලා හිටියත් කවුරුත් ඔයාගෙන් අහන්නේ නැහැ. ඔයා O level කාලේ ඔයාලට තිබුණ ප්‍රශ්න මොනවද? ඇයි ඔයා O level කාලේ පාඩම් කරේ නැත්තේ? ඒවා කවුරුත් හොයලා බලන්නේ නැහැ. හැමෝම අහන්නේ මොකද්ද ඔයාගේ result එක කියලා. ඔයා O level fail කියලා කියනකොට ඔයාට ලොකු ලැජ්ජාවක් දැනේ. ඇත්තටම මේ දේවල් අත්විඳපු ළමයි ඕනේ තරම් ඉන්නවා. ඉතින් තාම O level exam එකට මාස 4කුත් තියාගෙන ඔයාලා දැම්ම O level exam එක අතහැරලා නම් තියෙන්නේ. ඔයාලා තරම් මෝඩ ළමයි කොහෙවත් නැහැ. Tamanට පුළුවන් උපරිමයෙන් මහන්සි වෙන්න. O level exam එකට හොඳ result එකක් ගන්න ඔයාට පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ අන්තිම මාස 4 වැඩ කරන විදිහ. ඉගෙන ගන්න බැරිය දක්ෂ නැහැ කියලා හිතන්න එපා කවදාවත්. මොකද ඔයා ජීවිතේ ඉගෙනීම කියන දේට වඩා තවත් ශාස්ත්‍රයකට දක්ෂ වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ ශාස්ත්‍රවලට යන්න ඔයාගේ O level result එක අනිවාර්යෙන් ඔයා අරගෙන තියෙන එක වැදගත්. මොකද ඔයා මොන ශාස්ත්‍රයකට ගියත් ඔයාගේ O level result එක ඔයාගෙන් අනිවාර්යෙන් මිනිස්සු. ඔයා ක්‍රීඩාවට ගොඩක් දක්ෂ කෙනෙක් වුණත් ඔයාට හොඳ O level result එකක් නැති වුණොත් ඔයාට ක්‍රීඩාවෙන් වුණත් ඉදිරියට යන්න යනකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සහ බාධක එන්න පුළුවන්. A level කරන එක ඔයාට කල්පනා කරන්න පුළුවන් A level කරනවද නැද්ද නැත්නම් කෙලින්ම level 4 course එකක් ඔයා කරනවද? හැබැයි මොනව කරන්නත් ඔයා O level pass වෙන්න ඕනේ. ඒ නිසා A8ක් A9ක් ගන්න ටාගට් එකක් ඔයාට නැති වුණත් කමක් නැහැ. ඔයාට ඒක කරගන්නව බෑ කියලා හිතන්න එපා. ඔයාට පුළුවන් කියලා හිතන්න. හැමදාම ඔයා හිතන්න ඔයා දැන් F9ක් වුණත් ඔයා A9ක් ගන්නවා කියන ටාගට් එක. එතකොට ඔයාට A9ක් නැතත් A8කට A7ක් ගන්න ඔයාට පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම මේ මාස 4 මහන්සි වෙන්න. වෙන කවුරුත් නිසා නෙවෙයි. ඔයාට ඉගෙන ගන්න බෑ. ඔයා මෝඩයි. ඔයාට මේ කිසි වැඩක් කරගන්න බෑ කියලා හිතන අයට පේන්නම ඔයා O level හොඳට පාස් වෙන්න ඕනේ. ඒකට මේ මාස 4ක් හොඳ ටර්ම් ඇති. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් අමත් එක්සෑම් එක ගැන හිතලා නැති යාළුවෝ ඉන්නවා නම් එයාලට මේක ෂෙයා කරන්න. O level exam එක පාස් වෙන්න ඕනේ කරන ටිප්ස් මගේ channel එක හරහා මම ඔයාලට ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වීඩියෝ එක බලුවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමෝටම bye